welcome back to my YouTube channel. ඉතින් මේ මගේ first vlog එක. ඉතින් ඒක මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ අපි යන්න ready වෙලා ඉන්නේ. මෙහි පිට තියෙන දිව්‍ය ලෝකයක් බලන්න. ඒ කියන්නේ අපි මේ යන්න ready උනේ සිරිපා කරුණා කරන්න. ඉතින් අපි ඊයේ කැලණි පන්සල් ගිහිල්ලා සමන් දෙවියන්ට බාරයක් වෙලා ඒ දේවල් කරලා අපි දැන් 2 ගානට තමයි පිටත් වෙන්න රෙඩි උනේ. ඉතින් මේ තියෙන්නේ මම රෙඩි කරගත්ත බඩු ටික. ඒ කියන්නේ ග්ලූකෝස්, අසමෝදකම්, පැනඩෝල්, එතකොට එක බිස්කට් වර්ග. මොකද ගොඩාක් බඩු අරගෙන අපිට උඩට යන්න බෑ, අමාරුයිනේ. අපි දැන් ඉන්නේ අවිස්සාවෙල්ලේ. අවිස්සාවෙල්ල පහු කරන් යන ගමන් ඉන්නේ. අපි බලමු. සින්දුවක් කිව්වේ නැත්තම් මොකද්ද වගේ. අපි ඉතින් සින්දුවක් කියාගෙන ගමන යන්න පිටත් වුණා. මේ ඉන්නේ මේ තුන්දෙනා තමයි මේ පාර යන කෝඩු සෙට් එක. ඉතින් අපි ඉස්සරහට බලමු. ඉතින් ඇත්තටම මේ ස්වභාව දහම දකිනකොට මට හිතෙන එකම එක දේ තමයි මේ කාර්යබහුල ලෝකෙන් ටිකක් ඈත් වෙලා මට මාව හම්ව වෙන එකම එක තැන ස්වභාව දහම කියන එක. අපි දැන් තමයි ශ්‍රීපාදේ පාරට ඇතුළුනේ. අපිට තව කිලෝමීටර 35ක දුරක් තමයි අපිට තව යන්න තියෙන්නේ. ඔන්න අපි දැන් තමයි ආවේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා රෙස්ට් කරලා අපි කෑම වර්ගයක් ගෙනත් තිබුණා. මොකද ඒ කෑම ටික කන්න බෑ. මොකද ඒ කෑම පොඩ්ඩක් නරක් වෙලා වගේ තිබුණා. ඉතින් අපි කඩේකට ගිහින් කෑම කාලා ඊට පස්සේ අපි මෙතනට ඇවිල්ලා සමන් දෙවියන්ට බාර වෙලා අපේ කෝඩු අයවත් මෙතනට බාර කරවලා ඔන්න අපි දැන් තමයි යන්න රෙඩි උනේ. අපි බලමු. මම කලින් පාර යද්දී මේ දේවල් හදන ගමන් තමයි තිබුණේ. ඉතින් මම මේ පාර යද්දී මේ දේවල් මාරම ලස්සනට හදලා තිබුණා. අපි බලමු.
ඉතින් මේ පේන්නේ අපි ඉන්න තැන ඉඳලා සිරිපාදය පේන විදිය. හරිම ලස්සනයි නේද? ඇත්තටම මගේ බ්ලොග් එකට මගේ නංගිත් එකතු වෙලා ඉතින් ඇත්තටම මේ ලාවෝජී එකෙන් මේ කරන ඇත්තටම මේ සත්කාරයට එයාලට මාරම විදියට බී. මොකද මේක මිනිස්සුන්ට මාරම විදියට වටිනවා. මොකද මහන්සිය නැති වෙන්නේ හැම දෙයකටම. ඔන්න හැම පාරම වගේ මෙදා පාරත් සිතාලේ පායතනයෙන් මේක කරනවා. අපි යද්දි වගේම එද්දිත් ගාගත්තා. ඇත්තටම එකෙන් එන සහනය කියලා නිම කරන්න බෑ. ඒගොල්ලොන්ට ඒකට මාරම විදියට පින්. ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා කොෆි එකක් බොන්න මෙතන නැවතුණා. අපි ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා කරුණා කරන්න ගත්තේ. අපි දැන් ඉන්නේ ඉදිකටු පහනේ. මොකද අපි හිමින් තමයි කරුණා කරේ. මොකද අපි මේ පාර ටිකක් වෙලසනේ තමයි ආවේ. මොකද අපිට ගිය පාර අපි ආපු වෙලාවේ ඒ කියන්නේ ටයිම් එකත් එක්ක අපිට ඉර සේවය බලන්න උනේ අපිට ඒ ඉන්න පඩි ටිකේ මින්දලමයි. මොකද ඒ කියන්නේ අපිට උඩමළුවට යන්න බැරි වුණා. පරක් වුණා ටිකක්. ඊට පස්සේ අපි මෙතනින් රොටිත් අරගෙන කාලා හිමින් කරුණා කරා. මේ තියෙන්නේ රත්නපුර පාරෙන් එන අයට හැටන් වලට වැටෙන තැන. රත්නපුර පාරෙන් ආවොත් හැටන් පාරට වැටෙන්නේ මෙන්න මෙතනින්. ඔන්න අපි දැන් තමයි උඩමළුවට ආවේ. ඉතින් උඩමළුව වෙන තරම් ක්‍රවුඩ් එකක් පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි සිරිපතුරට නරලා තියලා අපි අත්‍තරම නිදහසේ හොඳට වැඳ ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒ වගේමයි වෙනදට වඩා ඇත්තට මාරම සීතලයි උඩමළුව. ඉතින් ඕගොල්ලෝ එනවනම් අනිවාර්යෙන් ජැකට් එකක් ස්කාර්ෆ් එකක් අරන් එන්න. ඒ වගේමයි උඩමළුවේ වීඩියෝස් ෆොටෝස් මුකුත්ම ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් මේ රෙඩි වෙන්නේ සන්රයිස් එක බලන්න. ඉතින් අපි බලමු. වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි ඉතින් ඇත්තටම ගයිස් මාරම ලස්සනයි. ඒක කියලා නිම කරන්න බෑ. ඒක ඇස් දෙකෙන්ම දකින්න ඕනි දෙයක්. ඉතින් අපි ඊට පස්සේ උදේ පූජාවටත් අපිට අත ගහන්න පුළුවන් වුණා. දෙවැනි පාර ඉතින් සුමන සමන්දේවි පිහිටෙන් අපිට කරුණා කරලා එන්න ලැබුණා. ඉතින් ඊට පස්සේ අපි හිමින් පහලට බහින්න පිටත් වුණා. කරුණා කරනට සිරිපා කමල සිරිපා මුදුනත දරණය
සතටනේ තේරක් අපි නම් දැන් සීත ගඟුල ගාවට හෙමින් බැහැගෙන ආවා. අපේ අනිත් අය නම් තාම උඩ එන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල සීත ගඟුලේ වතුර ප්‍රමාණය කියන්නේ ගිය පාර වගේදී නෙමෙයි, ටිකක් මේ පාර අඩුයි. මං හිතන්නේ නායමුණ ඒ දේවල් එක්ක තමයි මෙහෙම වෙලා ඇත්තේ. ඊටත් මේ පාර වෙනද වගේ නෙමෙයි, ගිය අවුරුදු වල වගේ නෙමෙයි. සෙනගත් ගොඩක් අඩුයි. මට හිතෙන්නේ ඒ දේවල් එක්ක වෙන්නති එහෙම වෙලා ඇත්තේ. හරි, අපි ඉතින් ඊට පස්සේ හිමින් බැහැගෙන ඇවිල්ලා අපිට බඩගින්නක් ආවා. ඉතින් උදේම අපිට මොකද අනම්මනන් ෂෝටිස් වර්ග පොඩි ස්වීට්ස් කෑමනේ කෑවේ. ඒක නිසා අපිට බඩගින්නක් ආවා. අපි ඉතින් පහල තියෙනවා මාම කඩේ කියලා. ඒක ඇත්තටම කෑම මාරම රසයි. අපි ඉතින් එතනින් කෑම කාලා අපි ඉතින් අපේ අනිත් අය එනකන් අපි ඉතින් ටිකක් ඇවිද හිටියා. ඉතින් අනිත් අය එනකන් අපි දෙන්නම මෙතනට වෙලා වාඩි වෙලා කයියක් ගහගා හිටියා. අපේ අනිත් අය ඉතින් බහිනකම්. ඔන්න ඉතින් අපි එන්න පිටත් වුණා. මේ මල්ලිල සුන්දර ඇත්තටම අපේ අනිත් අයට උදව් කරලා තිබුණ බහිද්දි ඇත්තට මේකට එයාලට මාරම විදියට පිං. බලන් යද්දී එයාලත් අපි ඉන්න පැත්තමයි ඉඳලා තිබුණේ. ඉතින් අපි කිව්වා එයාලා බස් එකේ තමයි ඇවිත් තිබුණේ. ඉතින් ඒක නිසා අපි කිව්වා අපිත් එහි පැත්තට යන්න නිසා ඔයාලටත් කැමති නම් අපිත් එක්ක යන්න පුළුවන් කියලා. ඉතින් අපි එහෙමම ඉන්න රෙඩි වුණා. ඉතින් මේක මගේ ෆස්ට් ව්ලොග් එක. ඒක නිසා මේකේ අඩුපාඩු ගොඩක් දේවල් ඇති. ඉතින් අපි ලස්සන තවත් ව්ලොග් එකකින් ආයෙ හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න අමතක කරන්නත් එපා.